මම අද කතා කරන්නේ දිවුල් ශාකය ගැන. ෆෙරෝනියා ලිමෝනියා සිංගල් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන දිවුල් හෙවත් ජූල් ශාකයට කපිත්ත යන සංස්කෘත නාමය යෙදී තිබෙන්නේ වදුරන් ප්‍රිය කරන යන අර්ථය ඇතිව. ඉතා රසවත් ගුණවත් පළතුරක් ලෙස හැමදෙනාම හොඳින් දන්නා දිවුල් ශුද්ධ පෝෂක රසක් අන්තර්ගත වටිනා පළතුරක් වගේම ඉතාමත්ම වටිනා ඖෂධයක්. අතීතයේ සිටම සාමාන්‍ය ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධව පවතින්නේ මී විෂට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් වශයෙන්. මීයකු සපා කෑ විට දිවුල් කොළපොතු කොටා මිරිකා යුෂගෙන සිංහල කැකුළු හාලින් කැදපිස පානය කිරීමට අදටත් අප රටේ බොහෝ දෙනා දැනුවත්ව සිටිනවා. දිවුල් අතිශයින්ම විෂනාශක ඖෂධයක්. මී විෂ පමණක් නොව සියලු සර්ප විෂට මෙන්ම අපේ ආහාර පානවලට එකතු වී ශරීරගත වන වස විෂ පවා සපුරාම නසන්නට දිවුල් නැමැති ඖෂධයට ප්‍රබල හැකියාවක් තිබෙනවා. අතිසාරය, බඩ පිපුම, ආහාර අරුචිය ආදී උදරාබාධ ගණනාවකට ඉතා ගුණදායක ඖෂධයක්. දරුවන්ගේ පණු රෝග වලට විශේෂයෙන් ගුණදායකයි. ආම්ලික ආහාරපාන අගුණ වන අම්ල පිත්ත හෙවත් ગેස්ට්‍රයිටිස් රෝගයටද දිවුල් ඉතා ගුණදායක බව පැවසෙනවා. දිවුල් රුධිරය පිරිසිදු කරනවා. ශරීර අභ්‍යන්තරයේ ලේ ගැලීම් නවත්වනවා. රක්තාතිසාර කාන්තාවන්ගේ රක්ත ප්‍රදරය, ශ්වේත ප්‍රදරය ආදී ප්‍රදර රෝග වැනි රුධිරය වහනය වන රෝග සඳහා ඉතා ගුණදායකයි. අමුදිවුල් මද යුෂ මී පැණිසා තිප්පිලිකොඩු මිශ්‍ර කොට පානය කිරීමෙන් නොනවතින ඉක්කව නවත්වා ගන්න පුළුවන්. කැස්ස, ඇදුම සහ උගුරේ අසනීපවලදී ඉදුණු දිවුල් ගෙඩියේ මද ඉතා ගුණදායක බව පැවසෙනවා. වමනය, ප්‍රවාහිකා අර්ශස්, රක්තපිත්ත, ප්‍රමේහ, ඇස්රෝග මෙන්ම කර්ණ රෝග සඳහාද විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙනනවා. කොලෙස්ටරෝල් ගැටලුවට ඉතා කදිම විසඳුමක් වගේම දියවැඩියා රෝගීන්ටද ඉදිමුම සඳහාද දිවුල් ගුණදායක වනවා. දිවුල් ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ගෙඩි පමණක් නොව දිවුල් ගසේ ලාටු හෙවත් මැලියම්ද ඖෂධ පිණිස යොදා ගැනෙනවා. දිවුල් නැමැති වටිනා ඖෂධය යොදා නිෂ්පාදනය කරනු ලබන කපිත්තාදී පේයාව, කපිත්තෂ්ටික චූර්ණය, කපිත්ත පංචක තෛලය ආදී ඖෂධ සංස්කරණ රාශියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිතයට ගැනෙනවා. මානවයාගේ පෝෂණය සහ නිරෝගී බව අරබයා සබාදාම නොමිලේ ලබා දුන් මේ අනිකි දායාදය වෙනුවෙන් අපි අපේ ගෙවත්තේ ඉඩක් වෙන් කරමු නේද?